හයි හයි ඉතින් ඔයාලට කොහොමද? ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මම යූස් කරන ලිප්ස්ටික් ෂේඩ්ස් එහෙමයි මගේ ෆවුන්ඩේෂන් කලර් කොරෙක්ටර් ඒ හැම දෙයකම ෂේඩ්ස් මොනවද කියලා. ඉතින් ඇත්තටම එකින් එක්කෙනාට ගොඩක් අය අහලා තියෙනවා එක එක්කෙනාට මේ රිප්ලයි කරන්න අමාරුයි. ඒ හින්දා මම වීඩියෝ එකක් කරනවා කියලා හිතුණා. මේක ෂෝට් වීඩියෝ එකක් වෙන වීඩියෝස් වගේ නෙමෙයි. ඉතින් මං ගාව ලිප්ස්ටික් නම් ගොඩක් ජාති තියෙනවා. හැබැයි මම තෝරගත්තා මම හැම වෙලේම මෙතන මම ඩේ ටු ඩේ ලයිෆ් එකට මම යූස් කරන ලිප්ස්ටික් කලර්ස් තුනක් ඔයාලට පෙන්නනවා කියලා. මෙන්න මේ තුන තමයි. මෙතුන තමයි මම යූස් කරන්නේ. මේක ස්පා සිලෝන් එකේ මේක කොෆි ෂේඩ් එක. ඒක ඇත්තටම මෙන්න මේ වගේ තමයි. ගෑවම පේනවද දන්නේ. ඉතින් ඒක හැබැයි එකපාරක් ගෑවුවා නම් පොඩක් කලර් එක නැහැ. පොඩක් හොඳට ඇඳම තමයි ඒකේ කලර් එක පේන්නේ. ඉතින් මට දැනට ලිප් ලයිනර් වෙන එකකුත් තියෙනවා. හැබැයි මම ඒක දැන් යූස් කරන්නේ නැහැ. මම දැනට යූස් කරන්නේ CC UK එකේ කොකෝ බීන් කියන ලිප් ඩිෆයින් එක. ඒක යූස් කරලා මගේ ගාව තියෙන ඕන එකක් දැනට යූස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම තව ලිප්ස්ටික් ෂේඩ් එකක් යූස් කරනවා. වියානා එකේ මෙන්න මේක ගොඩක් අය අහලා තිබුණා. පේනවද ඔයාලට? ඒක ෂේඩ් එක 7 රෙඩ් කියන කලර් එක. ඒක මෙන්න මේ වගේ කලර් එකක්. මෙන්න මේ වගේ කලර් එකක් තියෙන. ඒක හරිම අපේ වගේ ස්කින් එකකට මැච් වෙනවා. ඊට පස්සේ යූස් කරනවා මම ආයමත් වියානා එකේ HD කලර් එක. ඒකේ ෂේඩ් නම්බර් එක G08 Seductive Tan Creamy කියන කලර් එක. මෙහෙම මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකේ ෂේඩ් එක මෙන්න මේ වගේ. හරිම ලස්සනයි. අතට මං හරිම ආස මේ ක්‍රීම් අනේ කැඩුනත් එක්ක. හරිම ආස. අතට මේක කැඩුනා. කමක් නෑ. ඒත් හරිම ආස ෂේඩ් එකක්. මම මේක ගොඩාක් මං යූස් කරනවා. කියන්නේ හරිම මේ අර ගෑවත් ගෑවේ නෑ වගේ ෂේඩ් එකක් මේක. ඉතින් ඒක යූස් කරනවා. ඊට පස්සේ මගේ සන්ස්ක්‍රීන් එක ගැන අහලා තිබ්බා. මේක තමයි මගේ ෆස්ට් සන්ස්ක්‍රීන් එක. මම ඊට කලින් සන්ස්ක්‍රීන් යූස් කරලා නෑ. මේක ඔනෙලා එකේ. මම බලන්න තමයි කියන්නේ මට මැච් වෙනවද කියලා බලන්න තමයි ඇත්තටම සන්ස්ක්‍රීන් එකක් ගත්තේ. එකක් මීට වැඩිය හොඳ බ්‍රෑන්ඩ්ස් ඇති ඔයාලා ගාව. මම දැනට පාවිච්චි කරන්නේ ඔනෙලා එකේ මෙන්න මේ සන්ස්ක්‍රීන් එක. ඊට පස්සේ මම මගේ ෆවුන්ඩේෂන් එක මම යූස් කරන්නේ CC UK එකේ සහාරා කියන සහාරා කියන කලර් එක. මෙන්න මේක තමයි යූස් කරන්නේ. ඊට පස්සේ මගේ සීරම් එක මම හැමදාම උදේට සීරම් එක යූස් කරනවා. ඒ සීරම් එක තමයි Nature Secret එකේ විටමින් C. තාම නම් කිසිම මේ අවුල් දෙයක් වෙලා නැහැ. මේක ඉතින් මේකම මේ බොටල් එකම යූස් කරලා බලන්න ඕනේ මට කොහොමද රිසල්ට්ස් කියලා. ඇත්තට මේවා මම පර්සනලි යූස් කරන දේවල්. මේවා ප්‍රොමෝෂන්ස් නෙමෙයි. ඊට පස්සේ මම ආයේ ලිප් බාම් එක යූස් කරනවා ප්‍රිවෙන්ස් එකේ. මේක තනියම නිකන් විතරක් නිකන් මේක එළියට ඇවිල්ලා තියෙන්නේ. නිකන් ගාගෙන ගියත් හරිම ලස්සනයි. ලිප් ලයින් එකක් ගාලා ඉකුඩින් මේක ගෑවත් අපිට හරිම මැච් වෙන කලර් එකක් මේක. ඒක අර මේ ලිප් බාම් එකක් කිව්වට අර මේ ටින්ටඩ් ලිප් බාම් එකක්. ඉතින් ඊට පස්සේ මගේ අයිලයින් එක නම් ඇත්තටම මරු පර්ෆෙක්ට්. හැබැයි ඒක මම ලැමීලියා කියලා තියෙන්නේ මේක මම තෙමෝ එකෙන් ඕඩර් කරපු එකක්. ඒක හොඳයි ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් කල් යූස් කරනවා දැනට. ඊට පස්සේ මගේ මස්කාරා එක මම යූස් කරන්නේ ඩ්‍රීම් රෝන් එකේ. ඒකත් මම ගොඩක් කල් ඉඳන් යූස් කරන එකක්. ඉවර වෙන්නෙම නැහැ. හරිම වැඩි ඒකේ. අර ගානකට ගොඩක් වැඩි අර නැත්තේ නැහැ. ඊට පස්සේ මගේ කලර් කොරෙක්ට් එක. කලර් කොරෙක්ට් එක තමයි LA Girl Pro Conceal කියලා තියෙන්නේ. මෙන්න මේක ඔයාලට පේනවද දන්නේ. මේක මම ගත්තේ අතරම කඩයක් නම් දන්නේ නැහැ ෂොප් එකේ නම.
හරිම පර්ෆෙක්ට් මේක. හොඳට මට ඕන වැඩේ වෙනවා මේකෙන්. මගේ මේ ෆස්ට් ටයිම් තමයි මම මේ කලර් කරෙක්ටර් එකක් යූස් කරන. හැබැයි ඒක හොඳටම වැඩ කරා. ඊට පස්සේ මට ඊට පස්සේ මගෙන් අහලා තිබ්බේ මගේ ක්‍රීම් එක මේක ගැන ගොඩක් අය අහලා තිබ්බා. මේ ක්‍රීමි 21 කියන එක මේක ඕල් ඩේ ක්‍රීම් එකක්. මේක මගේ ඔෆිස් මේට් තමයි මට රෙකමන්ඩ් කරේ. මම ඊට පස්සේ ගත්තා. මේක ප්‍රයිස් එකත් එහෙම ලොකු ගාණක් නෑ 1000 ගාණක් වෙන්නේ. මේක කියන්නේ මුළු දවසේම මගේ ස්කින් එක ඩ්‍රයි, මගේ කකුල් දෙකේ මේ කකුල් දෙක ඩ්‍රයි, ඉක්මනට ඩ්‍රයි වෙනවා. ඉතින් මම ඒකට තමයි ඒක යූස් කරන්නේ. මගේ පවුඩර් එක, කම්පැක්ට් පවුඩර් එක මම යූස් කරන්නේ 21 ගියානා එකේ 21. මට තව එකක් තියෙනවා. තව කම්පැක්ට් පවුඩර් කලර් එකක් තියෙනවා. හනි ග්ලෝ 9 එක. මේක පොඩ පරණයි. ඉතින් මේ දෙකම මම පොඩ මික්ස් කරලා තමයි යූස් කරන්නේ. ඉතින් ඔය ටික තමයි දැනට. තව මොන හරි මගේ ප්‍රොඩක්ට් එකක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. කට්ටිය ගොඩක් කමෙන්ට් කරලා තිබ්බොත් මම ඒවට වීඩියෝ එකක් ගේනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.